ඔයාලත් පැය 3ක් ලයිව් එකේ. අදරේ බං ඉතින් කට්ටියටම කාලාද බීලාද රීලාද කක්ක දාලාද කට්ටියම. නෑ නෑ ඉතින් කක්ක දානවාද ඒක සාමාන්‍ය දෙයක් නේ බං. අපි ජීවිතේ හැමදාම දෛනිකව කරන දෙයක්. ඕක මේ ඇහුවා කියලා ඔබලා මේ මං ආතල් එකක් වගේ ඉතින් අහන්නේ ඒක. අපිත් පැය 3ක් ලයිව් එකේ. අපිනුත් අහන්න. සොපි ඔයාට කක්ක යනවා සොපි. ඇයි ඔයාලට ජීවිය කියලා? මේ සොපි මේ ඔයාලගේ වත්තේ අලිබෙටි එහෙම නැද්ද පොහොර වලට ගන්නවා. අනේ පිස්සු දනේ එහෙම අලියෙන්නේ ආනේ නේ වත්තට එන්නේ නෑ මෝඩයෝ. ඉතින් මේ ආන්නක සෝෆිය බයිට් කරගෙන ඉන්නේ 20 අයියත් පොළොන්න මේ සමහරක් ඉතින් සොපිලාගේ වත්තට හුලං වදින්න එනවද දන්නේ නැහැ අලි. ඒ කියන්නේ ඇයි බං අලින්ට තුලා පොඩ්ඩක් අදින්න එපයි බං. ඉතින් හුලං වලින් අපේ වත්තේ 20 අයියලා ගෙදරට එන්නේ නැද්ද ඉතින් අලි? අපේ ගමේ ගෙදරට එනවද? ගමේ ගෙදරටෝනිය පොස් ගමේ දැන් පොස් ඉතින් යකෝ ගමේ ගෙදර පෝස්ට් වෙන්නේ කොහමද බං? හරි අන්න මේ රූම් එක හදලා යා. මේ කවුද මේ උස්සන් ඇවිල්ලා තියන්නේ මේ පාර ෂාන් මල්ලි උස්සන් ඇවිල්ලා. ඇහෙන්නේ නැද්ද? හෙලෝ මේකේ මයික් උත් ඔෆ්ද බං? මේ මොකද ෂාන් මල්ලි උස්සගෙන ඇවිල්ලා? ඒ කතා කරනවා ඇහෙන්නේ නැහැ ළමයි මගේ අවුලක්ද? හෙලෝ? අයියා ලොක්කම එකපාර එන්නේ. ඇයි මේ ෂාන් මල්ලිවත් උස්සගෙන ඇවිල්ලා එකපාර කෝ කලින් කොල්ලා? දාපම් තව ටිකක් කළාදී මගේ ට්‍රැක පයින්නව නැත්තම්? එක්සලා ඕ හෙලෝ ඒ ඉතින් අර කොහොමද මාත් අයියේ වෙනස් වෙලා අන්න විසි නෑ අයියෝ 20 අයියා වැටුනේත් නෑ මොන පිස්සු ගනේ විසිය මොන මගුලේද ගියේ පැනල් එක දාගෙන ගියා. අගුලක් කරලා මැච් එකේ මැද්දාරු මේ අර එක්කෙනෙක් මාරු කරලා ගහන්නේ මාස්ටර් යස්පින් නේද මම කතා කරා ඔය ගැන අප්පඩ මේක නෝරූල් එකක් නෙමෙයි මිටිය ගහන්න ඕනේ ෂොටියටනේ ඔව් ඕල් එකට ගැහුවා සංගාල සාරණ දාගෙන ආව දැක්කද? එහෙම බෑනේ ඔයා කියන්න දෙපේ මැච් එක දාලා බෑනේ ෂාන් මල්ලි ඉතින් අපේ කානේ හරි බෝල් එක තමයි නැත්තේ කවන්න ඉන්න බෝල් ඕන මන් දෙන්න ඕන්න ඔයා පාන්ඩියා වෙන්නේ නැතුව ඕල් එක අරන් යන්නකෝ ඉතින් ගෝල් මේක දැම්ම මම. හරි ඉවරයි මේ කිල්ල දාන්න මින්නෝ හරි ඕන්න මම දාගත්තා First blood. හරි බෝල් ඕන නෑ මේ විසිට බෝල් ඕන නෑ හොයා ගන්න බෑ බං මේ යක්ක පුතුන්ව වාසී මහි අයි ගැම්ම කොහමද මයිගේ මෙන්න එයා මෙහෙන් තනියා තනියා කවුද මෙයා අන්තිමේ කෙනානි කවුද තනියයි දිල්හාන් ඉන්නේ අඩෝ විසි වෙයි බං එක වැදුන්නේ නැත්තේ අර හීල් කරනවා මුන් ඔය එළිමුනේ ගහේ Double kill. අම්මට හොඩෝ යම්ම හොදයි කොහෙන් ගැහුවා අද නම් එනවා අද නම් මේ ඊ අපිට අර කවුද රකුසාගේ වස්ති වැදිලා තිබ්බේ ඔව් ඒකයි මේ අදින්නේ බලන් අද උ නැතුණාම අපේ බලන් අද අපේ සොපීට වදිනවා විසීට වදිනවා මට වදිනවා ටිකක් විතර කණ්ඩකෝ ඈ මට කෙලවෙන වෙලාවල් තියෙනවා ඉඳලම ප්ලේන් ගාපුවා අම්මට ඌ දුවලානේ බං ඔතන හිටපු එක කොහෙද බං අර දුවන්න අපි යන්නෝනේ ඔගේ පාසේ අර ලම්බුද ගන්න දෙන්න ඇවිල්ලා ඕ බබ්බේ යක්ක පුතු අම්මට මගේ ඩ්‍රැග් එක වැඩි වගේ තේරෙනවා මට අප්පට මේ මොකෙද්ද බම් මේ කවුද මේ උඩ නැගගෙන ඉන්නර හීල් කරපන් එවලයා First blood.
මම යද්දිත්තු අතර මම එද්දිත්තු එතන මම ඒ හීල් කරන්න බෑ කෑවනම් බල්ලෝ වගේ මැරිලා බලෑ ඒ කවුද හීල් කර කර ගහන්න පුළුවන් කිව්වේ එඩක්ද ඒ ගැව්වොත් වදින්න නැද්ද ඉංගනේ ඔයාලා ගහන්න කවුද අපි තනියද ඉන්නේ Double kill. අරන් ආවේ නෑනේ වෙනස් කරගෙන. බයේ දිල්හාන්ට අද කක්කි වෙලා ඉන්නේ. දිල්හාන්ට අද කක්කි වෙලා ඉන්නේ කොල්ල මාරු කරන් එන්නේ. එයාලා මැච් වලට 3 දෙනෙක් පාරු කරලා බලන්න. අය ගුල්ලෝ කිව්වනම් කොහොමද කාම්බෝජියා මැලේසියා ඉන්දුනීසියා කිව්වා. මට හිතේ තමයි තායිලන්තෙත් කවර එකන් එයි කියලා. නෑ මට පේන්නේ ආපා අර මුල්ම මැච් එකේ තායිලන්තේ බඩු තුනක් තමයි එක්ක ඇහිද්දි පව් මගේ උන් ඈ කොල්ලෝ ආතලකට කියන්නේ. මට ගහපු දක් දෙන්නකෝ. මේ මම එක කිලක් දැම්මේ නෑ හැලෝ ඔයාලා ගහන්න මම බලන් ඉන්නේ. भाई बेस्ट पॉइंट श्रीलंका माही ඒ ඉබා හීල් කරන්නේ ලේටත් කියලා කන්නනේ. First blood. හීල් රිස්කිල් නැත්තෝ හරි හරි එයා මගේ Double kill. Double kill. ඔයාලා දෙන්න සුපිරියක් නේ මාස්ටර් අයියත් ගහලා. ඔවා. ආන්නක දැන් අර හීලන ස්කිල් එක නොක් වුණාම දැන් එපුවාම නේ ඉතියාට යන්නේ දැන් මේ එක එක්ට නෑ නංගි එක එක්ට CS රෑන්ක් ස්කිල් මාක් කරගෙන ඉන්නවා හරිද ලොවේ දෙකෙට නෙමෙයි දෙකෙට බෝල දෙකක් දානවා. දෙකෙක්ට දෙකෙට පොළොන්නරුවේ භාෂාව එක එක්ට නෙමෙයි දෙකෙක්ට එක එක්ට නෙමෙයි යා දෙකෙක්ට කන්ටෝනියර අර කාපියට අර ඔන්න පොළොන්නරුවේ භාෂාව දෙකෙක්ට අපි දන්නේ එකවස් තුන එක වොස්තන ඔව් මේ විසි අයියා ගාඩි ගන්න තියෙන්නේ අපි ඕනෙත් නෑ සපි මෙයාලා ගහනවා අපි මේ මටත් එක බෝල් ගහන්න ළමයි ආත්හාක පිටිපැස්සෙන් එන්නේ ඒ යාරි ඇත්තට පිළිබස්නවා දැන් පිටිපැස්සෙන් ගහපල්ලා ඇවිල්ලා මාස්ටර් වල්වස්කෝවා බෑ පට්ලොක්කෝ ගහන්න බෑ මට බල කෑවද ඒක කෑවනේ පිටිපැස්සෙන් ඇවිල්ලා ගහනවනේ දැන් උන් එහෙම ගහගත්තොත් තමයි මටත් කලින් මැච් දෙකේම පිටිපස්සෙන් ගැහුවේ මේක විතරයි ඒක මේකෙත් කොහෙවත් නැකෙන් ගැහුවේ බෝම්බත්තට ඉද්දන්නේ බෝම්බත් ගහයි ගන්න තවටි කොහෙද මම මේ අක්ක පුත් ඉන්නේ CS ගහනවා වගේනේ බැනයිටක් එම හදිසිය වැටුණොත් First එම ඉවරයිනේ blood. ඕ බම්මෝ ඒයි හම්බෝ මයි Double kill. හම්බෝ මේ මොකද්ද බම් මම ගන්න කුස්සා වටේ කරගෙන විතරනේ අන්න බුවා මේ ඇයි මේ රැකිලා ඉන්නේ Triple kill. ආරීමයි අයි තාබේ ආයි බෙස්ටෝ කියන්න තවත් වචන ඕන වෙලාවට චාන් එකක් ආවේ නැත්නම් කරුන් කන බින්දුවට වෙලාවට චාන් එකක් ආවේ ළමයි නැත්නම් බල්ලෝ වගේ කන්නේ I need
අරම දම්කාරිගේ දෙන්නේ පැන පැන. ළමයි මේ ආතල් දෙනවා මේ. එයාගේ ස්ටයිල් එක කවුද? අන්න. මේ ශාන් බීම් බඩ ගාගෙන ගා. සාල් පැත්තෙන් ගහන්න ඉතින්. අනේ බං මටත් එක්ක කෝල් ගහන්න එපා. අයින් කරහන්. මොබයිල් නේද ෂාන් ගහන්නේ ප්ලේන් සුපිරිනේ. අන්නෝස් පෝ විශීවා. ප්ලේන් වගේනේ. විශියා වෝල් ඇතුළට යනවනේ බා. ෆයිබර් එකේ පවර් එක බා. ඒකනේ වා. ඒ දකුණෙන් ගෙනා විශි දකුණෙන් ගෙනා. අනේ අපි තනියා ඉන්නවා මේ පැත්තේ. ඒ ශාමිනි පැත්තෙන් අප්පා. ශාන් අයියේ මූල් ලස්ටින් ගෙහුවේ කොහොමද බා? ඉසියයි දෙක විශි දෙන්න ඉන්නේ විශි එකෙක් බාවපා හිමීට හදිස්සි වෙන්නේ නැතුව. අනේ අනේ නෝ විශි හෙංග විශි පිටිපස්සේ කරා විශි පිටිපස්සේ ගෙනා. Double kill. දෙන්න පිටිපස්සේ. කොම් පිටි ඉවරයි ඔළුව. සීගේ අයියේ අරුව ඉන්නේ පිටිපස්සේ. විශි පිටිපස්සේ වල්ලෝ. නෑ මෙතන. ඇරලා වහනවා උඹ මොනවද කරන්නේ? ඒ ශාමිනි මොනවරක් කියලා ගන් ස්විච් පාරක් ගහන්න තනි කරම. බලාගෙන මේ වෝල් එකත් එක්ක යන ඕපන් යන්න එපා. බෑ ඉබා රෂ් කරන්නේ බං. උඹට එහා පැත්තෙන් යන්නත් තිබ්බා විශි. එහා පැත්තෙන් ගිහිල්ලා ගහන්න තිබ්බනේ. ඔය දොරෙන් යන්න ගිය අපරාධ. ඒක නා උන්ට වදිනවා කොහොමද? එද්දිම ගහන්න හිටියේ කොහොමද එයා? ඔව් ඒකයි එයා ඉස්සෙල්ලා එයාගේ ෂොට් එක වදිනවා එද්දි ගහන ෂොට් එක. හිතනවා වදී කියලා එතන. සහන් අයියේ පෝසස් වෝනේ මේ. අනේ සහන් අයියේ මේ අයිබම් මේ අර හීල් කරන්නේ අයි බං. ආ ඌ හීරණක හිටිය කියලා පන්නන්න බා. අර ඉවර කරන්න දෙන්න එපා මිනිස්සු. මේ මෙතන සහන් අයියේ මැච් එක ගහනවා නම් ට්‍රාස් එකේ එන්න වටෙන් ඉන්න තුරු. වාසී මහි නම් මගේ කැම්මම තමයි. Double kill. නෑ එහෙම නෑ. පිටිපස්සේ Double kill. බෑ බම් මේ අක්කපුත්. අයි වතුරට වැට්ටම ගහන්නේ. කවුද උඹලට වතුරට පනින්න කිව්වේ? උඹලා වලේ වතුරට පැනලා කටමාන ඉඳපන්. වටෙන් ඉන්න එපා කියන්නේ. ඔය වටෙන් දිල්ලා ඒ නාගෙනෙන්නද ගියේ? අනේ මට වෝල් එකක් දෙන්නකෝ. සන්පොක්කුනේ දිය නාගෙන එන්නේ මල් මන්ද බිස්ස උන්නි කොේදෝ යන්නේ ටන් 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 ටන්. ආ මේ තින් මේ හන්න. මේ උඹලට ඉතින් මේමයි මේ. උඹලා නාගෙන එක අපිට ඉන්න බෑ අපි ගහනවා. ඉඩ ගාගෙන නේද? බඩ ගාන ඉතින් ගහන්න පුළුවන්ද බං ඉතින්? එයා බටකාලා උඩට ගහන්නේ. First blood. මොනවද කරන්නේ? අයියෝ බෝල් එක දුන්නා බා. මෙතන කර මට වාසී සෝපි ඔය ඊට පස්සේ ගන්නවා. මෙතන ඉන්න ෂාන්. ෂාන්ට ගැහුවා නැද්ද? නෑ ෂාන් මිත්‍ර. ඕ වැදුනා ඒක නම් කුඩු වෙන්න හොඳ. පිටිපස්සේ නුත් ඉන්නවා මේ පැත්තට දිනනවා. අනේ මේ පිටිපස්සෙන් ඇවිල්ලානේ. අප්පට උන්ගේ දෙන්නෙක් හිටියද? ඔව් අනේ මම හිතුවේ මයි එක්කෙනෙක් කලර මයි බෝල් එක දාන්න. මම කීස් දාලා නෑ. Triple kill. පහි 1-2 එකක් තියෙන්නේ. මයි ඔය පිටිපස්සේ කරලා ගන්නවා. 64යි අරුවට. අයියෝ. ඒ මුට හෙත්. පිටිපස්සෙන් ගැහුවා. මම හිතුවේ එක්කෙනා ඉන්න එක ළමයි අක්කයි දෙන්නම එකාට මේව කරා. ඒක නෙමෙයි. ෂාන් ඉවරයි. First blood. ඉවරද මාස්ටර් අයියේ? දෙන්න මයි කරලා දාන්න. එක්කෙනෙක් ඉවරයි. අයියෝ බඩ ගාගෙන ගහන්නේ.
නිල්හන් කිල්ල එකක් දැම්මා. අයින්ය. Triple kill. Yes. ඉල්ල දැමෙන්නේ දිලා. හරි. නෑ නෑ නෑ. Nice. මට හිනා යන්නේ අර ඉවරයි. ඔය ඉවර වෙලා ගමන් ඔයාලා ඔක්කොම රතුනා බලත් ෂෝන් යටින් අර බලන්න. දෙන්න ඉන්න ගහ ගන්නනේ. 64මයි මේ වදින්නේ ෂෝන්ට. හිර වුණා ෂෝන්. First blood. අහන්න දෝනි. මේ ඇතුලේ ඉන්නේ ෂෝන්. මට පාදින්නේ. මේකත් best of 3 කියයිද දන්නේ. අනේ පිස්සු කතා කරනවා. ඔන්න ඔන්න ඉලි කරනවා. මේ පිස්සු නෝනේ. නෑ ෂෝන් දෙන්නා. Double kill. ඉසි වැඩි මේ ගේම් එක. ඉසි වැඩි. අන්තිමේ වැයි මොකටද මේක හිර කරන්නේ හිර කරේ නෑනේ. ඔයානේ වෝල් එකක් ගහගෙන ලඩි පස්සේ අපි තියා. හොඳයි යා ප්ලේයින් සුපිරි ෂාන්ත. වෙලාවට මල්ලි ඔබ ආවේ. ඔබ ආවේ ඉන්න හොඳයි බං නැත්තම් අපි ඉක්මනට ගහලා ගිහින්. මේ දැන් ටික්කට කලින් දිල්හා මේ දිල්හාන් අයියා කොහා chance නේද මේ දිල්හාන් කියලා අයියාක chance නේද ඇත්ත කියන්නේ මේ කලබල කරන්න එපා පොඩ්ඩක් ඉන්නකෝ දිල්හාන් කියලා කොල්ලෙක් කතා කරානේ බං ඔච්චර වෙලා මං එන්න කලින් මහියක්ක මං එන්න පැත්ත කිව්වා දිල්හාන් හඩාවති කරන්නකෝ ඕ ඉතින් අඩු දිල්හාන්ට රිදිලා බං මයික් ඕෆ් බං මගේ මල්ලි අපිට රිදෙන්නේ නැහැ ඉතින් ඔය වගේ උන් කෑ ගැහුවම අන්න ඔල්ලත් පයරලා අපිට රිදි මෙහෙම ඉඳින්න අපි මම අදමයි දැක්ක අලිය තවත් අලියට අපහාස කරනවා ඇයි ඇයි දැන් මොකද්ද ඔයා කවුද අනිත් අලියා ඔයාට කිව්වද ඇයි මේ අනිත් අය ෆෝම් වෙන්න ඕනේ මොනවද දිල්ලාන්න යාළුවා ඒක ඔයා මොකටද මේ දිල්ලාන් අපිට රිදිලා ඉන්නේ ඔන්න මෙන්න ඇඬෙනවා මේ දිල්හාන් සොපි උඹට බයිනවා සොපිත් කිල් දාලා ඔබ කිල් දාලා උනා කියලා උඹට සොපි ඕක දදා හිටියේ අනේ මම නම් අපිට කොරයි ඉතින් මෙයාලා ඉතින් කරන්නේ ඉතින් තව ටික කාලයක් ඒ ඇයි උනාට දිල්හානයි කියලා දාන්න තිබ්බාට අනේ ඉතින් ඔව් මේ පොඩි උඹ ඕනේ නැති අනේ මේ හරි ලොකු එක්කෙනා ඔව් ලොකු ඊළමව රොබින් ස්පැරෝ අයියා නයිස් වෙලා අද සොපි කරෝ අයියනේ මේ දාන්නයි හැබැයි ඇත්තට මං හිතුවේ බං දිල්හානේ කාම්බෝජා මැලේසියා ඉන්දුනීසියා එක්ක ආවිලා දී කියලා මේක ගත්තද ඒ පාර ඇයි කවුද මොනවද කියන්නේ රෝකි ෂුගර් නයිස් ස්පැරෝ බලන්නකෝ කවුද මොනවද කියන්නේ දැන් අප්පා මේ අර අම්මා ගෙදරින් එළියට යන්න දෙන්නේ නැති එක නේද මාස්ටර් මේ කද්දපා තියාගන්න මෙතන හරියට ඈ ඔව් අර අම්මා ගෙදරින් එළියට යන්න දෙන්නේ නැහැ ලමුට දැන් මගුල තමයි යකෝ මොනවද දන්නේ අන්න හරි මගුල යනවා කියලා තමයි තියාගන්න එපා හරිද අපේ කොල්ලොන්ට එක කියලා අර චංචලාට ගහද්දි කාටද බං රිදෙන්නේ කාටද මේ ඔයාලා ඉතින් ගේම් වලින් නම් ගහයි ගේම් වලින් නම් ගහයි ඒ මාස්ටර් ඔය ගන්න මාන්ත්ලි 4 මේ අම්මට සිරි දාන්නම් ඉතින් අඬන්න එපා දාන්න මේ මට එපා දිල්ලා මට එපා පිරාන්නද මේ මට අඬන්න එපා මේ අහපා මේ මට එපා මේ තුන්දෙනාට දාන්න මට එපා මට දාන්න ඒක මට දාන්න මේ මාස්ටර්ගේ කවුන්ට් එක මගේ කවුන්ට් එකට දාන්න මගේ කවුන්ට් එකේ සෙල්ලම් කරන්නේ මට මන්ත්ලි එපා වීක්ලි මොකුත් එපා මට දිල්ලා නැත්තර මිස්පැරෝට දෙන්න මේ ඇත්තට මේ ස්පැර මේ දිල්ලාන් මේ තනියකින් එකට මේ සොපීන් එකට දාන්න එපා සොපීගේ account එකට දාන්න වෙන්නේ
අනේ ගහන කවුන්ට් වල බතලයා මේ මාන්සි දෙකක් දෙනා ටයිලර් එකට එකයි සොෆි එකට එකයි මේකයි මේකට අර දැක්කනේ අර මේ ලයිව් එකේ උනත් කියනවා මේ ලයිව් එකේ උනත් කියනවා සොෆීට ඕනේ නැහැලු අනියුන් බලපන් අනේ මේක අපි ලයිව් එකේ කියන කට්ටියම අනේ වගේ මාන්සි කියන්නේ අපේ මාන්සි දැන් මම ගහන්න එනවා කියලා කිව්වා හරිද මම මාස්ටර් ගියා මම ඉන්නට දානවා කියලා කොහෙද බෑද මෙතන 4ක් ඉද්දි ඔබ කොහෙට දාන්නද වැඩක් නැහැ ඔයාලා කතා කරලා ස්පෙක් දාගත්තත් මම උඹලට ගහනවා වැඩක් නැහැ වෙලාවට මේ අර ශාන හිටපු තැනට ඔබ එහෙම ආවන කලින් මැච් එකේ අයියෝ ලොබි එනවා ශාන තමයි ගැම්මරන් දුන්නේ ඔබලා යා පොල්ල ඔගේ බ්ලේන් මාරු බෑ මට අන්තිම මැච් එකේ නම් සෑහෙන්න ඕල් මාස්ටර් කියලා ගැව්වට මැරෙන්නෙත් නැහැ මට කෙලිනවා මැරෙන්න ගන්න අන්තිම මැච් එකේ මං ගෑක් අසේ හිර වෙලා හිටියේ දැක්කද අන්තිම මැච් එකේ මම මාස්ටර් එකට බෝල් එක ඇතුලේ මේ කලින් ඒ ගැව්වා මැරුන්නේ නැහැ මට පැන්න ගම එකයි ගැව්වා මං ඉවර කාට වැදුනද කාට ගැහුවද කියන්න දන්නේ නැහැ ඔක්කොම මට ෂාන් මල්ලි වගේ පෙවුනේ බා සැබවින්ම දනකාරයි මේ දිල්හාන්ට ගහ ගන්න බැරුණ එකපාරක්වත් යකෝ මේ සාන්ට 1v4 මේ මාස්ටර්යි දැන් මේකෙන් සොෆි දා කොච්චර කාලෙද දන්නේ කාරට දෙව 1v2 එකක් වෙලාවගෙන ඔගේ ප්ලේන් සුපිරි පැරෝ මේ මට උඹේ ID දාලා දෙන්න ඇයි අදිපස් එන්නේ නැත්තේ නෑ මේ කවුන්ට් එකේ නෑ එතකොට මයික් බෑන්ඩ් හරියනවා මොකද සොෆී ඔය මේ අඩෝ ඒ සොපි ඒකේ මයික් බෑන්ඩ්ද මොනාද බෑග් ඔව් ඒකේ මයික් බෑන්ඩ් හින්දා මම මේකෙන් ආවේ ඇයි උඹට මොකද උනේ සින්ඩා වගේ මොකද කරේ එයා මෙහෙමයි ඔය ආරංචියා මම ගෲප් වල